ආයුබෝවන්. අද අපි ජීවත් වෙන්නේ රසායනික ඖෂධ පස්සේ හඹා යන ලෝකයක වුණත් අපි මුතුන් මිත්තෝ හරිම නිරෝගීව අවුරුදු 100කට වඩා ජීවත් වුනේ සෝබා දහමේ සුවය නිවැරදිව හඳුනාගත්ත නිසායි. වැටුණත්, තැළුණත්, සෙම වැඩි වුණත් ඕන් ළඟ ඒ හැම දෙයකටම තෙල් බෝතලයක් තිබුණා. අද අපි කතා කරන්නේ ඔබේ නිවසේ බෙහෙත් රාක්කයට අත්‍යවශ්‍යම නිවැරදිව භාවිත කළොත් හාස්කම් පෑ හැකි ආයුර්වේද තෙල් වර්ග 8ක් ගැනයි. නීල්යාදි තෛලය, කෙස් කලඹේ නිල් මිනි පහන. කාන්තාවන්ගේ රූපශ්‍රිය වඩවන කෙස් කලඹ ගැන කතා කරද්දී නීල්යාදි තෙල කියන්නේ දෙවියන් දුන් ටැග්ගක් වගේ. මදටිය, අංකෙන්ද සහ නිල් අවරිය වැනි සිසිල් ඖෂධ රැසකින් මේ තෙල සකස් වෙනවා. ගල්වන ස්ථානය. මේ ප්‍රධාන වශයෙන්ම හිස් කබලේ ගල්වා මෘදුව සම්බාහනය කළ යුතුයි. ගුණය. අකලට හිසකෙස් සුදුවීම වළක්වන අතරම හිසකෙස් වල මුල් ශක්තිමත් කරනවා. ඔබට අධික මානසික වෙහෙසක් හෝ ඉරුවාරදිය තියෙනවනම් නින්දට පෙර හිසේ ගල්වා සම්බාහනය කිරීමෙන් පුදුමාකාර සැහැල්ලුවක් දැනේවි. සීතෝදක තෛලය. තුවාල සුව කරන පුදුම ඔසුව. අතක් පිච්චුනොත් එහෙමත් නැත්නම් මලකඩ කාපු එන එකට කකුල කැපුණොත් අපි කලබල වෙනවා. අන්න ඒ වෙලාවට ඔබ ළඟ සීතෝදක තෙල තිබිය යුතුමයි. අමු කහ සහ කොහොඹවල විස බීජ නාශක බලය මෙහි අඩංගුයි. ගල්වන ස්ථානය. මේ තුවාලේ මත හෝ තුවාලේ අවට සමේ ඍජුවම ආලේප කළ හැකි. ගුණය. පිලිසුම් තුවාලවලදී සම ඉදිමීම සහ බිබිලි දමීම වළක්වනවා. පැරණි සුවනවන තුවාල පවා ඉක්මනින් වේලා සම ප්‍රකෘතිමත් කරන මේ තෙලට තියෙන පුදුම හැකියාවක්. නිෂාදි තෛලය. පීමසට සහ සෙමට අස්වසිල්ලක්. වැස්සට තෙමුණොත් හරි සීතල වැඩි වුණොත් හරි පීනස තියෙන අයට මුළු දවසම එපා වෙනවා. නිෂාදි තෙල හදන්නේ මී තෙල් සහ තල තෙල් පදනම් කරගෙනයි. ගල්වන ස්ථානය. පීනසට සහ සෙම නිසා එන හිසරදයට හිස මුදුනේ ගල්වන්න. ඒ වගේම වෛද්‍ය උපදෙස් මත නාසයට බින්දු කිහිපයක් දැමීමෙන් නස්ය කිරීමෙන් නලල දෙපස රැඳී ඇති සෙම ඉවත් කරගන්න පුළුවන්. ගුණය. නිතර කිවිසුම් යාම සහ හොටු ගැලීම වළක්වා ඔබේ ශ්වසන පද්ධතියට සැහැල්ලුවක් ලබා දෙනවා. ශූලහර තෛලය. වේදනාවේ සතුරා. ශරීරයේ ඕනෑම තැනක හටගන්නා අධික වේදනාව හරණය කරන නිසාමයි මීට ශූලහර කියලා කියන්නේ. අබ තෙල් සහ වණ්ඩු කපුරු මෙහි ප්‍රධාන වෙනවා. ගල්වන ස්ථානය. වේදනාව පවතින සන්ධි, කොන්ද, බෙල්ල හෝ උලුක්කු වූ ස්ථානවල මෘදුව ආලේප කරන්න. ගුණය. හිරිවැටීම්, ඉදිමුම් සහ ආමවාත රෝගීන්ගේ වේදනාවන් විනාඩි කිහිපයකින් සමනය කරනවා. වැටීමකින් හෝ තැලීමකින් පසුවෙන අභ්‍යන්තර වේදනාවන්ට මේ දිව්‍ය ඖෂධයක්. ත්‍රිඵලා තෛලය. ඉන්ද්‍රියන් පුබුදන මහා තෛලය. අරලු බුලු නෙල්ලි කියන ඖෂධ තුනේ සංකලනයක් වන මෙය පවුලේ සැමටම එකසේ ගුණ දෙනවා. ගල්වන ස්ථානය. මේ හිස මුදුනේ මෙන්ම ශරීරයේද ගල්වන්න පුළුවන්. ඒ වගේම ඇස්වල රෝග සඳහා පත්තුවක් ලෙසත් කන්වල රෝගවලදී කනට බින්දු කිහිපයක් දැමීමට කර්ණ පූර්ණ කිරීමට මේ යොදා ගන්නවා. ගුණය. නරම සන්දතිය ප්‍රාණවත් කරන අතරම සම යට තැන්පත් වන අනවශ්‍ය මේදේ දිය කර සිරුර නිරෝගී කරනවා මේ පැරණි මතයක්. රත තෙල. බිලිඳුන් රකින්න මව් සෙනෙහස. කිරි සුවඳ හමන පුංචි පැටවුන්ගේ සියුම් සම රකින්න රත තෙල තරම් විශ්වාසවන්ත දෙයක් නැහැ. ගල්වන ස්ථානය. දරුවාගේ මුළු ශරීරයම සහ හිසේ ආලේප කරන්න පුරුවන්. විශේෂයෙන්ම රත බිබිලි ඇති තැන්වල. ගුණය. දරුවාගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කර සම සිසිල් කරනවා. විස බීජ වලින් දරුවා රකින්න අතරම බුද්ධි වර්ධනයට මේ උපකාර වෙනව බව පැරණි මතයක්. නිර්ගුණ්ඩියාදි තෛලය. සෙම් ඇද ගන්නා කාන්දම. නිකකොළ යුස ප්‍රධාන කරගත්ත මෙය සෙම් රෝග සඳහාම වෙන් වූ ප්‍රබල තෙලක්. ගල්වන ස්ථානය. තඩබල හිසරදිය සහ පීනස ඇති විට හිස මුදුනේ සහ නලල දෙපස ගල්වන්න. තැවිලි ප්‍රතිකාරවලදී ඉදිමුණු සන්ධි මත ආලේප කරනවා. ගුණය. හිස අභ්‍යන්තරයේ සිරව ඇති ඝන සෙම දියකර එළියට එවන්නට ශරීරයේ ඕනෑම තැනක ඇති ඉදිමුම් නැසීමටත් මේට පුළුවන්. කාශිෂාද්‍ය තෛලය. පිරිපුණු ජව එක රහස. අවිවේහිකී ජීවිතය නිසා බොහෝ දිනක් පීඩා විඳින ලිංගික සහ ප්‍රජනන ගැටලු වලට විසඳුම් මේ තෙල තුළ තිබෙනවා. ගල්වන ස්ථානය. ප්‍රජනන අවයව ආශ්‍රිතව බාහිරව ආලේප කළ හැකි. ගුණය. හීන වී යන ලිංගික ශක්තිය සහ රුචිය වැඩි කරන අතරම අවයවවල පවතින දුර්වලතා මගහරවා සාපලතාවය ෆර්ටිලිටි වර්ධනය කිරීමට මේ මහඟ උපකාරයක්. ඉතින් මේ තෙල් වර්ග 8 ඔබේ නිවසේ තැබීම කියන්නේ ඔබට පුංචි රෝහලක් නිවසේ තියෙනවා වගේ වැඩක්. හැබැයි මතක තියාගන්න අත්බෙහෙතකට වඩා එහා ගිය බරපාදල රෝගාබාධවලදී සුදුසුකම් ලැබූ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි.
අපේ හෙළ ඔසුවල ගුණය තවත් කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මෙවැනිම හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට නිරෝගී සුවය.